Good morning ළමයි. on first time මං Sunday morning vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ අද දවසේ මම උදේවරුේ ගත කරන විදිය තමයි තියෙන්නේ. අද උදෙන්ම නැගිටලා channel එක පොඩ්ඩක් කරලා ඉතින් වටපිට පොඩි ඕපදූප පාරක් දානවා. ඊට පස්සේ පැන්න මිදුලට. සීතලයි ළමයි මේ වෙලාවේ නම්. ඉතින් උදේ පාන්දරනේ. ඊට පස්සේදී හොඳ ටී එකක් හදාගන්න යනවා. දැන් ඒක හදාගෙන අපේ සාරි කිකෝ ගාවට යනවා. එයාටත් කැම දෙන්න. මේ ඉන්නේ මගේ සාරි කිකෝ. මේ අලුතින් ගෙනාවේ. මගේ ගාව මුලින් හිටිය ගෝල්ඩ්ෆිෂ් ළමයි මැරිලා. මං ඉස්කෝලේ යන්න එනකොට එයා නැති වෙලා කියලා මට කෝල් එකක් එනවා. හද කම්පා කරන සුළු කෝල් එකක්. ඉතින් මොකද කරන්නේ මං එන්න කලින් අයියා අලුත් සාරි කිකෝ කෙනෙක්ව ගෙනත් දැවා. ඊළඟට මං මෙන්න මේ පිටි එක බීලා යනවා ඉතින් වැඩවලට. අයියා මගේ ඇඳ. ඔන්න ඉතින් රෙඩි. ඇඳේ වැඩ ටික ඉවර කළා තු ගාලා මොප් කරන වැඩ ටික තමයි ඊළඟට කරන්න තියෙන්නේ. ඔක්කොමත් ඉවරනාම ඉතින් අයියෝ මගේ වොෂ්රූම් එක. මේක ඉතින් කොච්චර හේදුවත් වැඩක් නැහැ. අපේ අය දෙතුන් පාරක් මේක එහාට මෙහාට කැරකුණ ගමන් ඉතින් මඩ පාරවල්. මේක සුද්ධ කරනවට වැඩිය මට ඉතින් ගෙදර වෙන වැඩක් නැහැ. දැන් ඉතින් මේ ඔක්කොම හොඳට ක්ලීන් එකට තියාගන්න එපයි. ඉතින් සුද්ධ කරන එක තමයි මගේ ජොබ් එක. ගෙදර ඉන්නවා නම් ළමයි ඉතින් මේ වැඩ කරන්නත් එපයි. මොකක් කරන්නද? වැඩේ ඉවරයි. මේ තියෙන්නේ වොෂ්රූම් එකේ ෆයිනල් ලුක් එක. දැන් වොෂ්රූම් එකේ වැඩ ඉවරනාම ළමයි යන්න ඕනේ ඉතින් මල් ටිකක් කපන් එන්න. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් සාමාන්‍යයෙන් මගේ ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. මේ තමයි සූර්යකාන්ත. මං හිතන්නේ මේකට කියන්නේ වල් සූර්යකාන්තද බන්දා. මේ සූර්යකාන්ත මල් අපේ ගෙවල් ගාව තියෙනවා. ඉතින් මං එන් ටිකක් කපාගෙන ඇවිල්ලා මගේ කැමරේට තියෙන ටේබල් ඩෙකෝරේෂන් එහෙම නැත්නම් අපි කියන්නේ මේස සැරසිලි ඒ ටික පොඩ්ඩක් චේන්ජ් කරනවා. සාමාන්‍යයෙන් මං අනිවාර්යයෙන්ම සතියකට සැරයක් මගේ මෙන්න මේ කැමරේට තියෙන සැරසිලි ටික වෙනස් කරනවා. මේ ඔක්කොම මල් ටික නම් හොයාගත්ත ළමයි අපේ මිදුලේ යවටින් පොඩි පොන්ඩ් එකක් තියෙනවා. ඒකේ මේ වගේ චූටි නෙළු පාතියක් දාලා තියෙනවා. ඒකෙන් තමයි මේ දෙක කපාගත්තේ. ඊට පස්සේදී මෙන්න මේ වගේ මගේ මේස සැරසිල්ල වෙනස් කරලා ලස්සනට හදනවා. මම ගොඩක් කැමතියි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියන්න. ඉතින් අනිවාර්යයෙන්ම මගේ ගෙදර කොහේ හරි මුල්ලක මෙන්න මේ වගේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පෝච්චියක් මම තියනවම තමයි. ඔක්කොම ඉවරනාට පස්සේ මිදුලට බහින්න ඕන. මගේ ග්ලව්ස් එක නම් ළමයි කාලා. මම වැට ගිහපුවතරේ අපේ මිනිස්සේ මේක දාන්න ගිහිල්ලා. කොහෙද ඉතින් එයාගේ අතට ලොකු වැඩිනේ කඩලා දාලා. ඔක්කොම තියුණාට පස්සේ වොෂ් එකක් දාගෙන උදේ කෑම ගන්නවා. මම ටිකක් දවල් වෙලා තමයි උදේ කෑම කන්නේ. සුප් එකක් එක්ක පිට්සමියා. ඊට පස්සේ පොඩි අඹ කෑල්ලකුත් බඩට දාගෙන වැඩ ඉවර කළා. දවල්ට කෑම එක උයලා අපේ හබියට දෙන්න තමයි යන්නේ. ඉතින් අද දවසට වීඩියෝ එක ඉවරයි. ආයි හම්බෙමු.